අද මම හදන්න යන්නේ කාබෝනාරා එකක්. මේක half finish පාස්තා එකක්. මේකේ හදලා තියෙන්නේ බේකන් චීස් පාස්තා වලින්. ටොමැටෝ සෝස් එකක් අපි හදා ගන්නවා. ටොමැටෝ කෑන් 2යි, බැසිල් කොළ ටිකයි, ගාලික් මේ වගේ 3ක් විතර, බිකි 3ක් විතර, ඔලිව් ඔයිල්, salt and pepper. මම මේකට වතුර එකක් උණු කරගන්නවා. ඒ වගේම මේ වගේ පොට් එකක් ගන්නවා ටොමැටෝ සෝස් එක හදාගන්න. එතකොට මේ වගේ මීඩියම් හීට් එකේ ටොමැටෝ සෝස් එක අපි හදා ගන්න ඕන. ඉන්ග්‍රෙඩියන්ට්ස් 1යි 2යි 3යි 4යි 5යි මේකට අවශ්‍ය වෙන්නේ. හරිම ලේසි කෑමක්. අපි හදමු. මම ඇත්තටම ටොමැටෝ සෝස් එක විනාඩි 15ක් විතර යනවා. වතුර එක දැන් ගොඩක් බොයිල් වෙලා තියෙන. ඊට පස්සේ පොඩ්ඩක් අඩු කරගන්න. මොකද ටොමැටෝ සෝස් එක ටිකක් පරක් වෙන නිසා ටොමැටෝ සෝස් එක විනාඩි 15න් හැදිලි ඉවරයි. දැන් අතේ ටොමැටෝ සෝස් එක විනාඩි 10ක් විතර කුක් වෙලා තියෙන්නේ. දැන් මේක හොඳට බොයිල් වෙනවා. තව විනාඩි 5ක් විතර මේක මීඩියම් හීට් එකේ කුක් වෙන්න ඕන. එතකොට අපි මේකට දැන් අපි පෙපර් චුට්ටක් දාගන්නවා. මේ වගේ මේස හැඳි තේ හැඳි භාගයක් විතර වගේ. ඊට පස්සේ සෝල්ට් ටිකක් දාගන්න. ඒ තේ හැඳි භාගයක් විතර සෝල්ට් ටිකක් දාගන්නවා. එතකොට අපේ වතුර එකක් දැන් කුක් වෙලා ඉවරයි. තව විනාඩි 5කින් සෝස් එක හරි. එතකොට මේ පාස්තා එක කුක් වෙන්න බොයිල් වෝටර් එක විනාඩි 4යි යන්නේ. මේකේ ලියලා තිනවා විනාඩි 4යි කියලා. මේක කාබෝනාරා එකක්. මොකද මේක half fabricate පාස්තා. නමුත් මේක fresh. මේක fresh පාස්තා එකක්. මම මේක ඔයාලට පෙන්නන්නම්. මේක මේ fresh පාස්තා එකක්. මේකේ ඇතුලේ මස් චීස් තියෙන්නේ. මේක හරි healthy. මොකද මේක මේ ලේසි හදාගන්න ඒ වගේම ළමයි හරි ආසයි. එතකොට මම මේකේ තවත් පාස්තා එකක් තියෙනවා. මේ අද හදන එක නෙමෙයි මම කියන එකක්. මේකත් පෝක් එකක්. fork and cheese prosciutto ricotta කියලා මේ පාස්තා එකට කියන්නේ. මේ ඔක්කොම තොර්තෙල්ලීනි තමයි මේ පාස්තා වර්ග වල නම්. මේකේ තව තියෙනවා vegetarian එකක් තියෙනවා. එතකොට vegan එකක් තියෙනවා මම දැකලා තියෙනවා. ඒක නිසා මේක එක එක වේරියන්ට් හොයාගන්න පුළුවන්. හරිම ලේසි හදාගන්න. මේක විනාඩි 5යි මේක විනාඩි 4යි හරි වෙලාවටම කුක් කරන්න ඕන. දැන් අපේ ටොමැටෝ සෝස් එක තව විනාඩි 5කින් හරි. ඒක නිසා මම දැන් දානවා පාස්තා එක. එතකොට ටොමැටෝ සෝස් එකයි පාස්තා එකයි දෙකම එක වෙලාවට හරියනවා. දැන් අපේ ටොමැටෝ සෝස් එක විනාඩි 10ක් විතර කුක් වෙලා තියෙන්නේ මීඩියම් හීට් එකේ. මම මේකට දාගන්නවා සෝල්ට් තේ හැඳි භාගයක් විතරයි, පෙපර් තේ හැඳි භාගයක් විතරයි මම මේකට දාගත්තා. එතකොට අපේ වතුර එකක් දැන් කුක් වෙලා ඉවරයි. මම මේ පාස්තා එක ඔයාලට පෙන්නන්න. මේක මේ කාබෝනාරා රවයියෝලි. මේක විනාඩි 4යි බොයිල් වෝටර් එකේ කුක් වෙන්න ඕන. මම ගා මේ තව පාස්තා එකක් තියෙනවා. මේ අද වියන එක නෙමෙයි. ඒක prosciutto. ඒකත් මස් චීස් වලින් හදපු එකක්.
මේවා half fabricate වුණාට මේවා fresh. ළමයි හරි ආසයි කන්න. තව විනාඩි 5කින් කෑම දෙකම ලෑස්ති. ඔක්කොටම විනාඩි 15යි යන්නේ. ඒක නිසා අපි දැන් මේ පාස්තා එක දාගමු. මේකට මම දාගන්න කලින් ඔයාලට මම මේ පාස්තා එක පොඩ්ඩක් පෙන්නන්නම්. මේක මේ වගේ හරි fresh. 4 දෙනෙක් ඉන්න පවුලකට උනත් ගොඩක් සෑහෙන්න පුළුවන්. මේ වගේ අපි කුක් කරගන්න පාස්තා එක. ටොමැටෝ සෝස් එකක් තා විනාඩි 4න් හරි පාස්තා එකක් තා විනාඩි 4න් හරි. ඔක්කොම යන්නේ විනාඩි 15යි. මම දැන් ග්‍රෑම් 250ක් ගත්තේ. ග්‍රෑම් 250ක් 3 දෙනෙක් ඉන්න පවුලකට වගේ ඇති. ළමයි දෙන්නෙකුට වගේ ඉන්න පවුලකට. ළමයි ඒක නිසා ළමයි 4 දෙනෙක් වගේ ඔක්කොම 4 දෙනෙක් වගේ ළමයි දෙන්නෙක් වගේ ඉන්න පවුලකට ග්‍රෑම් 400ක් විතර ඕන මේ පාස්තා එක. ළමයි 3 දෙනෙක් ඉන්නවා නම් පේරන්ට්ස්ලා දෙන්නයි එතකොට ග්‍රෑම් 500ක් විතර ඕන. ඒ නිසා මම මේ ග්‍රෑම් 250 මෙතන අරන් තියෙන්නේ. තව විනාඩි 5න් පාස්තා එක හරි. දැන් අපේ ටොමැටෝ එක විනාඩි 15ක් හරියටම කුක් වුණා. පාස්තා එක හරියට විනාඩි 4ක් කුක් වුණා. දැන් අපේ කෑම දෙකම හරි. ඒ නිසා මම මේ වතුර ටික අයින් කරගන්න යන්නේ පාස්තා එකේ. දැන් ඔයාලට මතකයි මම ටොමැටෝ සෝස් එකට දැම්මේ ගාලික් ටිකක් ස්ටේක් කරගත්ත ගාලික් බිකි 3-4ක් ඔලිව් ඔයිල් වල ටොමැටෝ කෑන් 2යි බැසිල් ටිකයි සෝල්ට් තේ හැඳි භාගයයි පෙපර් තේ හැඳි භාගයයි. දැන් පාස්තා එක පෙරාගමු මේ විදිහට. අනිත් වතුර ටික ඔක්කොම මේ සා වතුර චුට්ටක් විතර මේ වගේ පෙරා ගන්නවා. ඊට පස්සේ අපි මේකට දැන් අපි ඔක්කොම ඔෆ් කරලා දානවා. අපේ කෑම එක ලෑස්ති. Det var bra pappa det jag gjorde. මේ වගේ පාස්තා ටිකක් දාගත්තා. ඊට පස්සේ ටොමැටෝ සෝස් දාගන්නවා. ඊට පස්සේ චීස් කුරු ටිකක් මෙහෙම දාලා සර්ව් කරන මේ චීස් එක මම මේ ලෑස්ති පාර්මෙසාන් චීස් එක පෙන්ට්‍රා